අයිබෝන් ඔන්න මම අද ඉන්නේ මන්දාරම් නුවර ලස්සන මන්දාරම් නුවර සීතලට දැන් මේ වෙලාව ඇත්තම කිව්වොත් දවල් 2යි ඒත් සීතලයි හැබැයි ඉතින් අවුව තියෙනවා මං ආවා අඹසෙවන රිසෝට් මන්දාරම් නුවර ඔයගලන්ට මම අද බජට් හොටල් එකක් විදිහට මන්දාරම් නුවර තියෙන පෙන්නන විස්තර අරගෙන එන්න යන් එහෙනම් අපිත් එක්ක මාත් එක්ක මේ ලස්සන රූම් එක බලන්න යන්කෝ මේ විදිහට රූම් එක ඇතුළේ තියෙනවා මේ හරි අපූර්වවට තියෙනවා මෙන්න මෙතනින් මෙහෙම බැලුවොත් ඇත්තටම කිව්වොත් මේ දොර මෙතන විවෘත කරන්න පුළුවන් ඕපන් කරන්න පුළුවන් මේ ජනේලේ මේ පැත්තේ දොරක් තියෙන්නේ එතනින් කෙලින්ම තියෙන view එක ඒ වගේම මේ පැත්තේ ආය තව උඩ තියෙනවා තව එකක්. ඔන්න බලන්නකෝ. මෙහෙම තරප්පු පෙලක් තියෙනවා. නගින්න. තරප්පු පෙල දිගේ උඩට නැග්ගහම මෙතන ඉන්න පුළුවන් 6යි. 6 දෙනෙක්ට විතර ඉන්න පුළුවන්. මේ විදිහට ඔන්න එතනින් view එක බලාගෙන ඉන්න පුළුවන්. කොටේජ් එකක් වගේ. ඇත්තටම කිව්වොත් මේක හරි ලස්සනට තියෙනවා. හරි අපූර්වට. ඔන්න ඔය විදිහට අඹසෙවනට ආවා. ඔයගලන්ට මේ ගන්න පුළුවන්. මම ඔයගලන්ට පෙන්නන්නම්කෝ මෙතන මේ තරප්පු පෙළ. මෙන්න මේ විදිහට තමයි තරප්පු පෙළ තියෙන්නේ. යන්න අපි. මෙතන යාගෙන කනවා නම් එහෙමත් කැම හදා ගන්නවා නම් කැම හදා ගන්නත් පහසුකම් තියෙනවා. පොඩි සිංක් එකකුත් තියෙනවා. ලස්සනයි මේ මෙතන මේ උඩ තියෙනවා මේ අර කොටේජ් එකක් වගේ. ඒක හදලා තියෙනවා. අන්න ඒ විදිහට තමයි මෙතන ඉස්සරහට ඉඳගෙන ඉන්න පුළුවන්. මෙතන හොඳ view එකක් තියෙනවා. මෙතනත් ඉඳගෙන ඉන්න පුළුවන්. ඔන්න ඔය විදිහට බාබකියු මැෂින් එකක් තියෙනවා මේ. ඔයගොල්ලෝ ආවත් ඔන්න ඔයාලට බාබකියු මැෂින් එකකුත් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මන්දාරම් නුවර අඹසෙවන රිසෝට් එක තියෙන්නේ. හරි. එහෙනම් ඔයගොල්ලෝ මන්දාරම් නුවර එනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් අඹසෙවන රිසෝට් එක ගන්නත් පුළුවන්. තව රිසෝට් එකක් තියෙනවා මම ඒකේ විස්තරات පෙන්නන්නම්. අඹසෙවන රිසෝට් එකේම මේ තව රිසෝට් එකක් තියෙනවා ළඟම. අපි ඉන්නේ රිසෝට් එකේ. මම එහෙනම් ඔයගලන්ට අද අරගෙන ආවේ ලස්සන සුන්දර මන්දාරම් නුවර අඹසෙවන රිසෝට් එක. එහෙනම් අපි ආයෙත් දවසක මේ වගේ ලස්සන සුන්දර තැනකින් සුන්දර ස්ථානයක අඩුවට අද ඇති මුදලට නතර වෙන්න පුළුවන් තැනකින් ආයෙත් දවසක හම්බෙමු. එතකන් හැමෝටම ජය වේවා.